සුබ උදෑසනක් යාළුවනේ. අපිට පතලකින් හම්බෙච්ච ගලක් මේක කැරට් 218ක් තියෙනවා. මේක ලොකු කෑල්ලක් ගන්න පුළුවන්. අපි කෝටියක් විතර මිලක් බලාපොරොත්තු වුණා. අපිට ඒ වුණාට කෝටි 5න් පාත මිලක් තමයි වැටුනේ. 5න් පාත කියන්නේ ඉතින් කෝටියක් නෙවෙයි. අපිට ලක්ෂ 50 ඉඳන් 70 75 වගේ මිලවල් තමයි වැටුනේ. ඊට පස්සේ අපි ගල විකුණන්නේ ලක්ෂ 70කට වගේ. මේ අවුවට අරන් පොඩ්ඩක් බැලුවා ගල කොහොමද කියලා. ඒ අවුවට පොඩ්ඩක් පාට වෙනස්. දවල් 12ට විතර ගත්ත වීඩියෝ එකක් ඔය. ගල ලස්සනයි, හොඳට තියෙනවා. හොඳ සයිස් ගලක්. ගල ඉතින් පාඩු නෑ. ගන්න එක්කෙනාට කෑලි ගොඩක් තියෙනවා. ගන්න ලොකු කෑල්ලකුත් ගන්න පුළුවන්. අපි ඊට පස්සේ එහෙම තමයි ගල දුන්නේ. අපි ලක්ෂ 70කට වගේ ගල තීන්දුව කළා. හොඳ ගලක්. එහෙම තමයි ඉතින්. එතකොට මේ ගල ඇවිල්ලා කොවංගු පුෂ්පරාගයක්. මේක කැරට් 22ක් කැරට් 22ක් තිබුණා මේ ගලේ. මේ ගල අපිට ලැබුණේ මේක අපි එක්කෙනකින් ගත්ත ගලක්. මේක ඇවිල්ලා කැරට් 22යි. අපි ගත්තේ මේක 10න් පාත මිලකට ගත්තේ. අපි පොඩි ලාභයක් තියලා ලක්ෂයක් වගේ තියලා අපි මේ ගල විකුණා. මේක කොවංගු පුෂ්පරාග කියන්නේ ඒ කොල්ටිය. ගොඩක් ඉතින් සාමාන්‍යයෙන් කොවංගු පුෂ්පරාගේ ගොඩක් මිලකට යන්නේ නැහැ. ඒ නිසා ටිකක් යාළුවනේ අඩුවෙන් ගන්න ඕනේ කොවංගු පුෂ්පරාග. ඒ නිසා අපිට ගත්තොත් වැඩියෙන් පාඩු වෙනවා. සාමාන්‍යයෙන් හොඳ පුෂ්පරාග ගන්නවට වඩා මිල අඩුවෙන් තමයි කොවංගු පුෂ්පරාග ගන්න ඕනේ. මොකද පුච්චලා ඒ ගල අර සුදු ගතිය යවන්න ඕනේ. එහෙම තමයි ඒක අඩුවෙන් ගන්න. මේක ඇවිල්ලා very clean සුපිරි පුෂ්පරාග කෑල්ලක්. හැබැයි මේකේ ලොකු බරක් නෑ. මේක කැරට් තියෙන්නේ 33ක් වගේ තමයි. මේ ගලත් ටිකක් අර පතුර වගේ. ඒ හින්දා අර ලොකුවටම මිලකට යන්නේ. ලස්ස 50 පාත වගේ මිලකට තමයි මේ ගල යන්නේ. සාමාන්‍යයෙන් මේක අපෙන් ඉල්ලුවා 35 40 ඒ වගේ මිලවල් වලට තමයි ඉල්ලුවා. අන්තිමට අපිට ලස 36කට වගේ තමයි අපිට ගල දෙන්න පුළුවන් උනේ. මොකද අර පොඩ්ඩක් අර මිල බලා ගන්න ඕනේ හින්දා අපි අර වැඩි මිලකට ඉල්ලුවත් අපිට දෙන්න වෙන්නේ නැහැ. අපි අර try කරනවනේ. යාළුවනේ මේ ගල නිලක්. මේක ඇවිල්ලා ඔට්ටු කොල්ටිය නිලක්. මේක යාළුවෙකුට හම්බුනේ. මේකේ කැරට් තියෙනවා 112ක් වගේ තිබුණා මේ ගලේ කැරට්. ගල ඔය පොඩි වුණාට බරයි ගල ගොඩක්. මේ ගල ලොකු මිලකට දෙන්න තමයි අපි අයිඩියා කළේ. ඒ වුණාට මේක ලොකු මිලක් ආවේ නැහැ කියලා කිව්වා එයා. මේකට සාමාන්‍යයෙන් යාලා කෝටි 5ක් විතර මිලක් තමයි බලාපොරොත්තු වෙලා දෙන්නේ. කොහොම හරි ගල ලක්ෂ 125කට වගේ තමයි දීලා තිබුණේ ගල. එහෙම තමයි. මේක ඇවිල්ලා මේකත් මගේ යාළුවෙකුට හම්බෙච්ච ගලක්. මේක අපේ කාට නෙවෙයි. මේක ඇවිල්ලා කැරට් 200 ගාණක් තිබුණා කො මේ ගලේ. මේක ක්‍රිස්ටල් ක්වොලිටි නිලක්. මේක කොහොම හරි ලොකු මිලක් බලාපොරොත්තු වුණාට මේක විකුණලා තියන්නේ යාලා ලක්ෂ 70කට වගේ. මේකේ හොඳ කැලි ටිකක් තියෙනවා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා වැල්ලවායේ යාළුවෙක්ගේ ගලක්. මේක අපේ සහෝදරයෙක්ගේ හොඳ ගලක් ඒක. ඒක අර කබොක් ඉල්ලමේ ගොඩ ඉල්ලමක තිබිච්ච ගලක්. එයා ඔය ගත්ත වීඩියෝ එකමයි මට එව්වේ. ඒ ගලේ වීඩියෝ එක සාමාන්‍යයෙන් ලොකුවට පතා කරන කට්ටියක් නෙවෙයි, නෝමල් කට්ටියක්. එයාට හම්බෙච්ච ගල ඔය තාම කබොක් ගිහිල්ලත් නැහැ. ගලේ තියෙනවා, සෝදලවත් නැහැ. ගල අර හම්බෙච්ච දවසේම ගත්ත වීඩියෝ එක තමයි ඔය ගලේ. ඊට පස්සේ විකුණලා ඒගොල්ලෝ සල්ලි කරලා ඊට පස්සේ වීඩියෝ එකක්වත් අරන් තිබුණේ අර එදා ගත්ත වීඩියෝ එක තමයි. හොඳ ගලක්. හොඳ කෑල්ලක් තියෙන ගලක්. මේක නම් ඇවිල්ලා අර මේක හොඳ සුපිරි ගලක් වගේ පෙනුනට මේක වැඩක් නැහැ. මේක ලොකු මිලවල් වලට යන්නේ නැහැ. ඉතින් මේක රම්බ 30 කියන ගලක්. මේ ගල තියෙනවා අපි ගාව. අපි පොඩි මිලකට ගත්ත මේ ගල. අපිට මේ පකොමුණ පැත්තේ කෙනකින් ගත්තේ මේ ගල.
පොඩි මිලකට ගත්තේ ගල. ඒක තියෙනවා අපි ගාව.